සමත් වුණා. අද ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 58ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද ගණන 56ක්. පසුගිය 22 වෙනිදා අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂ හවුල එය පරාජය කිරීමට කටයුතු කළ අතර අද එය සමත් වූයේ දෙවන වරට ඉදිරිපත් කළ අවස්ථාවේදී. කොළඹ නගරාධිපතිවරිය අද පෙරවරුවේ සභාව රැස් වූ අවස්ථාවේ නැවත ලබන වසර සඳහා වන අයවැය ඉදිරිපත් කළ අතර එහිදී හවුල් විපක්ෂ ඉල්ලීම මත ආරම්භයේදී සභාව විනාඩි 10කට කල් තැබීමට සිදු වුණා. මෙතන ඉන්න හැම කෙනාටම එක අදිෂ්ඨානයක් තියෙනවා කියලා අපි හිතනවා. ඒ අදිෂ්ඨානය තමයි ජනතාව වෙනුවෙන් එකට වැඩ කිරීම. එයයි අපේ සත්‍ය. තමන්ගේ තනි දේශපාලනික උවමනාව නෙවෙයි. අපි සියලු දෙනාම එකට තමයි මෙන්න මේ ගමන යන්න ලෑස්ති වෙන්නේ. අද දවසේ නැවතත් මේ අයවැය ඔබතුමන්ලට ඔබතුමියන්ලට ඉදිරිපත් කරන අවස්ථාවේදී මේක කාරක සභාව අවස්ථාවක්. නැහැ. දැන් මේ ඉදිරිපත් කරලා තියෙන මේ ඉදිරිපත් අපි කාරක සභා අවස්ථාවකට ගියේ නැහැ රොයි මන්ත්‍රීතුමා. කාරක සභාව අපි මහ සභා අවස්ථාවේ තමයි ඉන්නේ. දෙන්න ඕන නගරාධිපති. කාරක සභා අවස්ථාවේ නෙවෙයි අපි ඉන්නේ කාරක සභා අවස්ථාව මතු කරලා තියෙනවා. එහෙමනම් කාරක සභා අවස්ථාවට ඇවිල්ලා ඒ ඩිබේට් එකට කතා කරන්න මන්ත්‍රීවරුන්ගේ අදහස් දක්වන අවස්ථාව තියෙනවා. මහ සභා අවස්ථාවේදී ඔබතුමන්ලට ඔබතුමන්ට ඒක හොඳට දන්නවා. වැරදි පුර එතෙන් එකේ තියෙනවා නම් මේ ඒක වැරදි නැහැ මන්ත්‍රී. ඒක වැරදි නැහැ මන්ත්‍රී. ඒක වැරදි නගරාධිපතිතුමිය. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත නගරාධිපතිවරිය සභාව විනාඩි 10කට කල් තැබුවා. අපි දේශපාලනය කරනකොට අපි වාද විවාද කරනවා, විරුද්ධව ඡන්දේ පාවිච්චි කරනවා, අපේ අදහස් ප්‍රකාශ කරනවා සමාජයට. ඒව ලොකුවට ගන්න එපා. සීරියස් ගන්න. හරි ඒකේ අපිට තරහ වෙන ගුණරවන්න එපා. හරි අපි ආදරෙයි. ඔක්කොමලාගේ නගරාධිපතිතුමිය. මෙතන විනාඩි 10ක් ගන්න එකේ ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ. හැබැයි ඔබතුමන්ලට ඒ අවබෝධය දැනටම මෙතන තියෙනවා කියන එක මම දන්නවා. ඔබතුමත් ඒක දන්නවා. ඔබතුමන්ලගේ මොකක් හරි එකඟතාවයක් තියෙනවානේ. ඔබතුමන්ට එකතු වෙලානේ මෙතනට එන්නේ. ඒතර ඒ වෙලාව අපිට කියන්නේ ඒ වෙලාවත් එක්ක අපි ඒ වෙලාව වෙන කරගන්න මන්ත්‍රීතුමා. විනාඩි 10ක් අපි සභාව කල් තියෙනවා. විනාඩි 10කින් සභාව නැවත රැස්වීමෙන් පසුව අයවැයට අදාළව ඡන්ද විමසීම ආරම්භ වුණා. ගරු නියෝජ්‍ය නගරාධිපති ආර්.ඩබ්ලිව් හේමන්ත කුමාර මහත්මයා, පක්ෂනායක ගරු නාගරික මන්ත්‍රී ඉන්දික සංජීව ලියනගේ මහත්මයා, ඇබ්සන්ට්, ගරු නාගරික මන්ත්‍රී එම් බුහාරි ෆාතිමා සොහාරා මහත්මිය, පක්ෂයි. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 58ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 56ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද දෙකකින් කොළඹ මහනගර සභාවේ අයවැය සම්මත වුණා. පක්ෂව ඡන්ද 58යි. විපක්ෂව 56යි. වැඩි ඡන්ද දෙකකින් සම්මතයි. හවුල් විපක්ෂයට අද සිදු වූයේ කුමක්ද? මේ කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායකවරයාගේ